රයිට් හැමෝටම සුබ දවසක්. දැන් බලමු අපි අද මේ අලුත් UBT සිස්ටම් එක ගැන ඔයාලට හැඳින්වීමක් කරන්න යන්නේ. මේ ඇප් එක Android සහ Apple phone දෙකටම තියෙනවා. ඔයගලන්ට Play Store එකෙන් දාගන්න පුළුවන්. එතකොට දැන් මේකේ අපි එක්සෑම් එකක් කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හඳුන්වන්න හදන්නේ. මෙතන අර දැන් ඔයගලන්ට එක්සෑම් හෝල් එකේ තියෙන විදිහටම මේ ඇප් එක ඒ විදිහටම හදලා තියෙනවා සහ ඒ දැන් ඒ එක්සෑම් ලියපු ළමයින්ගේ අදහස් අරගෙන මෙන්න මේ ප්‍රශ්නාව මෙන්න මේ ප්‍රශ්නාව කිව්වා අන්න ඒ ප්‍රශ්න ගොඩාක් මේකට ඇතුළත් කරලා තියෙනවා. ඒතර ඒක වාසිය තමයි මේ ප්‍රශ්න නැවත නැවත එන්නත් පුළුවන් නිසා ඒවත් දාලා තියෙනවා සහ අලුත් ප්‍රශ්න රටාත් මේකට ඇතුළත් කරලා තියෙන්නේ. අපි මෙතනින් start කියන බටන් එක දුන්නාම මෙහෙම start new session කියන එකට යන්න ඕනේ. එතකොට අපිට අර ප්‍රශ්න ටික පෙන්නනවා. මේ විදිහට පොඩි download වීමක් වෙනවා. ඒක චුට්ටක් වෙලා යනවා. එතකන් ඉන්න ඕන. ඊළඟට දැන් මේකේ මම ඕගොල්ලන්ට පෙන්වන්න හදන්නේ අද මේ රීඩින් ප්‍රශ්න ටිකක් විතරයි. අපි ලිසන් එක පොඩි වෙලාවක් යන හින්දා මේ වීඩියෝ එක දික් වෙන හින්දා රීඩින් කොටසක් විතරක් පෙන්වන්නම්. ඔය විදිහට පොඩ්ඩක් ඉන්න ඕන මේක ලෝඩ් වෙනකම්. අන්න ලෝඩ් වුණා. දැන් අපි මෙතන මේ ස්ටාර්ට් කියන බටන් එක දුන්නාට පස්සේ අපිට මේක පෙන්නනවා මේ ප්‍රශ්න 20 රීඩින් එකේ. දැන් ලිසන් එකත් මේකෙන් අනිත් එක දාපුවාම මේ පැත්ත පෙන්නනවා. දැන් අපි මේ ප්‍රශ්නය කොහොම එක සිලෙක්ට් කරලා මේ විදිහට ප්‍රශ්නේ තෝරාගෙන මේවට උත්තර කොහොම ලියාගෙන යන්න පුළුවන්. මේව ටච් කරනවා ඊළඟ එකට යනවා. ඒකෙත් මේ විදිහට ටච් කරනවා. ওই විදිහට මම වේගයෙන් ටච් කරන් යන්නම්. එතකොට වැරදිවට ටච් කරලා බලමු. මෙහෙම මම අහඹු ලෙස මේ ඔයාලා හරියට උත්තර ලියන්න මම මේ ඉක්මනට මේක පෙන්වන්න ඕන හින්දා මේ විදිහට ටච් කරන් යනවා. හරිද? රයිට්. ඔන්නෝම ටච් කරන් යනවා. මේ විදිහට පේපර් එක ලිව්වා කියලා හිතමු අපි. දැන් මම ප්‍රශ්න 20ම ටච් කරලා පෙන්නන්න. මේ විදිහට වේගයෙන් මේක ආය ඩ්‍රොප් වීමක් මුකුත් වෙන්නේ නැහැ. හරියටම ප්‍රශ්න ටික තියෙනවා. රයිට්. ඔන්න දැන් ප්‍රශ්න ටික ඔක්කොටම ලියලා ඉවරයි. අපි දැන් මේක හරිය හෝ වැරදි එක ප්‍රශ්නයක් නැහැ. ඔන්න දැන් ඒ ටික මෙතන ටයිම් එක කවුන්ට් කරන ඔන්න තමයි සබ්මිට් කරනවා. සබ්මිට් කරපු ගමන්ම ඔයාලට එනවා අර කලර් විෂන් එක බලන්න. ඒකෙත් ඔයාලා මේ ටික හරියටම දෙන්න ඕනේ. එක්සෑම් එකෙත් ওই විදිහටමයි එන්නේ. රයිට්. ඊළඟට හරි. ඔන්න දැන් ඔයාගේ ලකුණු ටික වැටෙනවා. හරි. දැන් මෙතන වැටෙන්නේ ඔයාගේ ගත්ත ලකුණු කරෙක්ට් 7ක් හරි 13ක් වැරදි විදියට තමයි වැටෙන්නේ. රයිට්. ඊට පස්සේ ඔයාට මේ වැරදිච්ච ඒවා බලන්න පුළුවන්. ඒ කියන්නේ වැරදිච්ච ටික මේ මොනවද කියලා බලන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේක ඔයා බෑක් වෙන්න. බෑක් බටන් එක ක්ලික් කරලා හරි. දැක්කුණාට පස්සේ මෙතන රිසල්ට් කියන එකේ මෙන්න මේ උඩට ඇවිල්ලා තියෙනවා ඔයා අවසානට කරපු පේපර් එක. ඒක නොම ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ මේ රතු පාට වෙලා තියෙන්නේ ඔයා අතින් වැරදිච්ච ඒවා ටික. හරි ඒවා ටික තමයි මේ කොළ පාටින් තියෙන්නේ. දැන් අනිත් ඇප් වල වගේ නෙමෙයි. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයා දැන් වැරදි එකක් කොහොම ටච් කරාට පස්සේ ඒකේ හරි එක පෙන්නනවා. හැබැයි ඒත් එක්කම මේ යට පෙන්නනවා පොඩි එක්ස්ප්ලেইন එකක් ඒ උත්තරේ කොහොමද ගන්නෙ කියන එක. ඒ උත්තරේ මොකක්ද ඒකේ තේරුම සහ ඒවයි පොඩි සිංහලෙන්ම දාලා තියෙනවා. අන්න ඒක තමයි ඉතා වැදගත් කොටස. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු බලන්න. මෙතන මේ 12 වෙනි එකේ බලපුවාම දැන් ඒකෙත් මේ උත්තරේ හරි එක පෙන්නනවා. ඒ වුණාට මෙතන පෙන්නනවා එක්ස්ප්ලেইন එක කොහොමද මොකද්ද කරලා ඉවරලා කියලා. ඒ වගේ පොඩි ඉඟියක් ඔයාට අදහසක් ගන්න මේක ගැන. මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න පොඩි අදහසක් තියෙනවා. දැන් උදාහරණයක් මේ දීඝ ප්‍රශ්නය මෙතනත් දැන් මේ මොකක්ද ඇහුවේ කියන එක මෙතන පොඩි නම කියලා කොටසක් දාලා තියෙනවා. ඒ වගේ තේරුම් ගන්න පුළුවන් වෙන්න දාලා තියෙනවා. දැන් මෙතනත් මේ ප්‍රශ්නේ වැරදි නම් දැන් මේකේ මේ ආරක්ෂිත පටේ පළඳින්න කියන එක සිංහලෙන් දාලා දින. ඒතර ඔයාට දන්නේම නැති ප්‍රශ්නයක් වුණොත් පොඩි අදහසක් ගන්න පුළුවන්. දැන් මේවයි දිග ඡේදයක් ආවොත් එහෙම ඒකේ හරි උත්තරේ වෙනම මාක් වෙනවා වගේම මේ ඡේදයේ සිංහලෙන් පෙන්නනවා මෙන්න මේකයි මේකේ කියන්නේ කියලා. එතකොට ඇත්තටම ඔයාට වටිනවා දැන් මේකේ අය පන්තියකට ගියා වගේ මේක හරියටම තේරුම් අරගෙන උත්තරේ හොයාගන්න සහ ඒ උත්තරේ ආවේ කොහොමද කියලා දැනගන්න පොඩි ඉඟියක් මේ හරහා හම්බ වෙනවා. ඉතින්
ඊට වැඩිය තව පහසුකම් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේකේ ප්‍රී එක්සෑම් එකක් අපි දාලා තියෙනවා හැමෝටම. ඒක කරලා බලන්න. බලලා ඔයගොල්ලන්ගේ අදහස් අපිට කියන්න. සහ මේ ඇප් එක ඉස්සරහට ගොඩක් අප්ඩේට් එනවා. ඒත් එක්ක ග්‍රැමර් පේපර් හැම පේපර් එකක්ම මේකට ඇඩ් කරනවා. ඉතින් ඔයගොල්ලන් වෙනුවෙන් හැමදේම කරන්නේ. ඉතින් හරි බලමු එහෙනම් මේගොල්ලෝ ඔයගොල්ලෝ හැමෝම මේක කරලා මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඇත්තටම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝටම ජය. රුද නිල්හස සඳටයිතින් පාට පොල් පොළොව මට වැඩි තරම් රුද නිල්හස සඳටයිතින්